අද මම වීඩියෝ එකකින් අරගෙන ආවේ මම කොහොමද ආසාවෙන් පාඩම් කරන්නේ කියලා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා කොහොමද අපි ස්ටඩි ට්‍රැකර් එකක් හදාගන්නේ සහ ස්ටඩි ට්‍රැකර් එකත් එක්ක අපි පාඩම් වැඩ කරන්නේ කියලා. මේ ඔයාලට පේන්නේ මම ස්ටඩි ට්‍රැකර් එක හදාගන්න විදිය. මේකෙදි කරන්නේ දවස් 7කදී මම වැඩ කරපු පැය ගණන් ටික මාක් කරන එක. මේකේ වැදගත්කම තමයි අපිට දවසට කරන වැඩ ප්‍රමාණය ගැන අවබෝධයක් ලබාගෙන ඒ පැය ගාන වැඩි කරගන්න තව උනන්දු වෙන්න පුළුවන්. ඊළඟ පාර පාඩම් කරනකොට අනිවාර්යයෙන්ම මේ මෙතඩ් එක යූස් කරලා බලන්න. මේ ග්‍රිඩ් එකේ මම එක පැත්තකට පැය ගාන වැඩ කරන පැය ගාන සලකුණු කරනවා. අනිත් පැත්තට ඒ කියන්නේ x අක්ෂය පැත්තට පැය ගාන y අක්ෂය පැත්තට දවස් ගාන ඒ කියන්නේ පළවෙනි දවස දෙවෙනි දවස තුන්වෙනි දවස මේ විදිහට දවස් ටික ලකුණු කරනවා. මේ විදිහට තමයි මම පැය ගණන් ටික සලකුණු කරගත්තේ. මේ විදිහට තමයි ඩේස් ටික සලකුණු කරගත්තේ. ෆයිනලි අපි ස්ටඩි ට්‍රැකර් එක හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට පාඩම් කරන්න. වීඩියෝ එක ඉවර වෙනකම්ම අනිවාර්යයෙන්ම බලන්න. මම අන්තිමේට අද දවසේ කොහොමද මම පාඩම් කළා ස්ටඩි ට්‍රැකර් එකේ එක මාක් කරන්න කියලා ඔයාලට පෙන්නනවා. මම මේ පැය තුනේදී කරන්නේ මම අද පාඩම් කරන මේන් ටොපික් එක සිලෙක්ට් කරගෙන ඒකට අදාළ සබ් ටොපික්ස් ටික ලියා ගන්නවා. ඊට පස්සේ ඒ අදාළ ටොපික් එකට ටෙක්ස්ට් බුක් එකක් කියවලා ඒකෙන් නෝට් එකක් හදාගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ ෆස්ට් ස්ටඩි සෙෂන් එක ඉවර වෙනකොට මම හදාගත්ත නෝට් එක. වැදගත්ම කියලා හිතන ඩීටේල්ස් විතරයි මම ටෙක්ස්ට් බුක් එකෙන් අරන් මගේ නෝට් එකට ඇඩ් කරගත්තේ.
මේ තියෙන්නේ සෙකන්ඩ් ස්ටඩි සෙෂන් එකට පස්සේ මගේ තවත් දිග වුණ නෝට් එක. දැන් වෙලාව 7:10ට විතර ඇති. ඒතකොට මම මේ වෙනකොට පැය 5ක් වැඩ කරලා තියෙනවා. දැන් මම හදන්නේ වොෂ් එකක් දාගෙන පොඩි රෙස්ට් එකක් ගන්න පැයක් විතර ආය 8ට වැඩ කරන්න එන්න. මම කලින් හිතාගෙන හිටියේ මම මේ දවස්වල බලන කොරියන් TV සීරීස් එකේ තව එපිසෝඩ් එකක් බලනවා කියලා. ඒ වුණාට මට අද දවල් මම හිතුවට වඩා වැඩි වෙලාවක් රෙස්ට් කරන්න ගිහිල්ලා මට නැති වුණා. ඒ හින්දා මම හිතුවා අද ඒක බලන්න නැතුව අද ස්කිප් කරලා මම මේ නෝට් එක කම්ප්ලීට් කරන්න තව ටිකක් බලනවා කියලා. මේ තියෙන්නේ තවත් පැය දෙකක් වැඩ කරාටත් පස්සේ මගේ සම්පූර්ණ නෝට් එක. නෝට් හදන අය දන්නවා ඒ කියන්නේ දවස් ඉවර වෙද්දි තමන් හදලා තියෙන නෝට් එක ආයෙ පෙරලෙනකොට මොන වගේ සතුටක්ද දැනෙන්නේ කියලා. මේ තියෙන්නේ මම කවර් කරන්න හිතාගෙන ඉන්න සබ් ටොපික්ස් ටික. මම අද දවස් ඉවර වෙනකොට මේ එක සබ් ටොපික් එකක ලොකු ප්‍රමාණයක වැඩක් කරලා ඉවරයි. නෝට් එක හදලා ඉවරයි. ඒ වුණාට මට ටික් එකක් දාන්න බෑ. මොකද මම මේක කම්ප්ලීට් කරලා නැති නිසා. මේ තියෙන්නේ මම ආසාවෙන් හදාගත්ත ස්ටඩි ට්‍රැකර් එක. දැන් තියෙන්නේ මේක මාක් කරගන්න. එතකොට අද දවස වෙනකොට මම පැය 7ක් වැඩ කරලා තියෙනවා. මම මේක මාක් කරන්න යන්නේ හයිලයිටර් එකකින්. දැන් මම අද කරේ එක සබ්ජෙක්ට් එකයිනේ. ඔයාලා ඊට වඩා වැඩි වෙනස් සබ්ජෙක්ට් කරනවා නම් ඒ එක සබ්ජෙක්ට් එකට කලර්ස් වෙන වෙනම තියාගන්න. ඒ කලර්ස් වලින් මේ ස්ටඩි ට්‍රැකර් එක මාක් කරන්න පුළුවන්. මම හිතනවා අද වීඩියෝ එකකින් ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේ වගේ ස්ටඩි වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.